ආදරණීය දවසක් යාළුවෝ හැමෝටම. හිතේ තිබුණු ආසාවන් දෙකක් ඉටු වෙච්ච දවසක් ගැන තමයි අද ඩේ ව්ලොග් එක. ඉතින් උදේම නැගිටලා අපි දෙන්න ගියා ජොගින් පාත් එකට පොඩ්ඩක් ඇවිදින්න දුවන්න. කාලෙකට පස්සේ තමයි මේ විදිහට අපි මේ දේවල් පටන් ගත්තේ. මොකද ලංකාවට ආවට පස්සේ මට නම් මේ දේවල් ගොඩාක් මගහැරලා තිබුණේ. හස්බන්ඩ්ට නම් ජිම් එකට යන්න පුළුවන් වුණාට මට එහෙම යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට යෙදිලා තිබ්බ වැඩත් එක්ක. ඉතින් මේ හරියටම ඇවිදලා ඉවරුණාට පස්සේ කියන්නේ අපි ඇවිල්ලා පැයකට විතර පස්සේ තමයි මම මෙන්න මේ ක්ලිප් එක ගත්තේ. හරිම ලස්සන තැනක්. මේ තැන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ තියෙන ජොගින් පාත් එක. දැන් ඉතින් අපි ගෙදර යනකම. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා දවල් වෙලා තමයි දවල් කෑම හැදුවේ. මේ තියෙන්නේ අද මෙනු එක ඉස්සු තෙල් දාලා වට්ටක්ක කිරට උයලා කතුරු මුරුංග කොළ මැල්ලුමක්. ඉතින් හවස් වෙලා අපි කතා කරගත්තු විදිහට ආව කැනලි පන්සල් වඳින්න. ඉතින් මේ දවස ගොඩක් විශේෂයි. මොකද ආවට පස්සේ අපිට කැනලි පන්සල් වඳින්න බැරි වුණා. ඉතින් ඔන්න ඉස්සෙල්ලාම කැනලි පන්සල් යන දවස තමයි අද ලංකාවට ආවට පස්සේ. ඉතින් ඒකයි මං කිව්වේ ගොඩක් විශේෂ දවසක්. අපේ හිතේ තිබුණු අරමුණු හීන දෙකක් ඉටු වෙච්ච දවසක් තමයි අද. නංගිත් ඉඳපු හින්දා අපිට ලේසි වුණා චූටි මණිකවත් ටිකක් බලා ගන්න. ඔන්න ඉතින් එයාවත් එක්කගෙන අපි දැන් යන්න හදන්නේ. මල් ටිකක් අරගන්න. අනිත් දේවල් නම් මං ගෙදරින් ලෑස්ති කරගෙන ආවේ. ඔයත් ආසද ඔයා ජීවිතේ වැඩිපුරම ආදරය කරන දෙන්නත් එක්ක මේ විදිහේ ඔයා ආස තැන්වල හිත නිවන තැන්වල ඇවිදින්න. ඒක වෙනමම හැඟීමක්. මොකද ඇත්තටම ඔයාගේ පුංචි පවුලත් එක්ක පන්සලකට ගිහිල්ලා ආගමික ස්ථානකට ගිහිල්ලා ගන්න සැනසීම වෙන කිසිම දෙයකින් ගන්න බෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ගොඩාක් අය කැමති වැඳුම් පිදුම් කරන තැනක් තමයි කැලණි පුදබිම කියන්නේ. අපේ බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු පින්බිමක්. ඉතින් ඒක අපිට ගොඩාක් වටිනවා. ඒ වගේම හිත සැනසෙන පින්බිමක්. අද ඉරිදා දවසක් නිසා සෙනග ටිකක් වැඩි. බෝධීන් වහන්සේ දෝවනය කරන්න පොලිමක් තියෙනවා. ඉතින් මට ඒකටත් අවස්ථාව නැති වුණා. ගොඩක් වෙලා එතන ඉන්න වෙන නිසා චුටි මණිකත් එක්ක දැන් එහෙම ඉන්න අමාරුයි. ඒක නිසා බෝධීන් වහන්සේ නම් දෝවනය කරන්න උනේ නැහැ. මේ බුද්ධ මන්දිරය ඇතුළත මුලින්ම අපි චෛත්‍ය වහන්සේට මල් පූජා කරලා ඊට පස්සේ බෝධීන් වහන්සේටත් මල් පූජා කරලා බුදු පිළිම වහන්සේටත් බුද්ධ මන්දිරයේ ඇතුළටත් මල් පූජා කරලා ඊට පස්සේ තමයි පහන් සහ සෝදදුම් පූජා කරේ. ඉතින් හරිම ලස්සන හිත නිවන දර්ශනයක් තමයි මේ.
චෛත්‍ය රාජානන් වහන්සේ, බුද්ධ මන්දිරේ බෝධීන් වහන්සේ තුනම එක පෙළට මේ විදිහට දිස් වෙද්දී පුදුමාකාර සැනසීමක් හිතට දැනෙන්නේ. අර අහසේ තියෙන ලස්සන වලාකුළුත් එක්ක ඒ ක්ලිප්ස් හරියම ලස්සනට තිබුණා කියලා තමයි මට හිතුනේ. මම ඊට පස්සේ මෙන්න මේ වගේ වැටලා තියෙන බෝපත්‍ර ඉවත් කරා මට පුළුවන් විදිහට. ඉතින් මං හිතනවා ඒක ලොකු පින්කමක් කියලා. සුදු කිරි පාටින් බැබලෙන ධාන්‍යාකාර මේ චෛත්‍ය රාජානන් වහන්සේ දැකීමත් හිතට පුදුම සැනසීමක් තමයි. අපි දැන් මේ ගෙවන ජීවිතවල අපිට ලැබෙන හැම දෙයක්ම අපේ මහන්සියෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් ලබා ගන්න දේවල් වගේම අපි පෙර ආත්ම භවවල කරන කුසල් අකුසල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ දැන් ගෙවන ජීවිතේ ලැබිලා තියෙන්නේ. ආයෙත් දවසක තවත් අලුත් vlog එකකින් හම්බෙමු. ගොඩක් ආදරේ හැමෝටම තෙරුවන් සරණයි. මම හිෂු.